හරි. අපි කතා කරේ ප්‍රක්ෂිප්ත කියන්නේ. විභාගෙත් හැමදාම ගානක් ප්‍රක්ෂිප්තල තියෙනවා. ගිය අවුරුද්දේ තිබ්බා 25 විභාගේ 25කටත් තියෙවි. ශක්තිය සම්බන්ධනුත් තියෙනවා. අපි ශක්තිය ගැන තාම කතා කරේ නැහැ. චාලක ශක්තියත් එක්ක සම්බන්ධ කරලා දෙනවනේ. දැන් ඔය ප්‍රක්ෂිප්තයක මතක තියාගන්න මෙහෙම. දැන් ප්‍රක්ෂිප්තයක උපරිම තිරස්පරාසයක් තියෙනවා. ඔයාලා ඉගෙන ගන්න තියරි වලට උපරිම තිරස්පරාසයක් ලබා ගන්න වස්තුවක් ප්‍රක්ෂේපණය කරන්න ඕන අංශක 45ක කෝණයකින්. හරිද? ඒ කියන්නේ මේ 45 ඉන්නේ සාමාන්‍යයෙන් වාත ප්‍රතිරෝධ නැතිනම්. නමුත් අපි වාත ප්‍රතිරෝධ තිබ්බහම ඔක සාමාන්‍ය යගුලිය කවපෙත්ත හෙල්ල වගේ විසි කරනකොට අපි හුළඟේ බලපෑම වාත ප්‍රතිරෝධය ආර්ද්‍රතාවය ජල වාෂ්ප ප්‍රමාණය බලපාන. සාමාන්‍ය ජාත්‍යන්තර මට්ටමේ දේව සාමාන්‍ය සලකලා තමයි යාලා ඇන්ගල් එක හදාගන්නේ විසික් කරන. හරි? ඒ කියන්නේ 45න් විසික් කළා බෑ වාත ප්‍රතිරෝධයේදී උපරිම පරාසය ගන්න. ඒක ඊට වඩා අඩු වෙනවා. හරි? 40 නැත්නම් 45ක් එන්න 38 39 40 කෝණ ගන්න එක. අපේ ඉතින් එච්ච ලොකු තාක්ෂණයක් නැහැනේ මල්ල ක්‍රීඩාවල. හරි නමුත් එයාලා ඒව හොයලා බලලා තමයි ඒව කරන්නේ. උපරිම තාක්ෂණය භාවිතා කරනවා. අපි විද්‍යාව ගොඩක් ක්‍රීඩාවලට සම්බන්ධයිනේ. හරි. එතකොට දැන් අපිට උපරිම තිරස්පරාස ලැබෙන 45න් අපි හදන ගණන් වල. හරිද? මම ඔයාලට කියලා දෙන්නම් දැන් ඔයාලා ගානක කියනවා මෙහෙම. වස්තුවක් හරිද? 100ක ප්‍රවේගයෙන් ආනතව ප්‍රක්ෂේපණය කළ විට උපරිම තිරස්පරාස හොයන්න. එතන උපරිම තිරස්පරාස කියන වචනේ තියෙනවානේ. දැන් 100ක ප්‍රවේගයෙන් තමයි ප්‍රක්ෂේපණය ඕනේ දෙන්නේ. උපරිම තිරස්පරාසය. උපරිම තිරස්පරාසය. එතකොට උපරිම තිරස්පරාසය කියුවා මතක් වෙනවනේ කෝණේ 45යි කියලා. ඒක යාලා දෙන්න නැතුව දුන්නොත් එහෙම. දැන් 100කින් ප්‍රක්ෂේපණය කරාම ඔයාලා හොයාගන්න ඕනේ උපරිම තිරස්පරාසය. කෙටිම ක්‍රමය තමයි R සමාන වෙන්නේ පුතේ U වර්ග බෙදීම G. ඔන්න ඔච්චරයි. හරිද? ප්‍රවේගය දන්නවා නම් U වර්ග කියන්නේ මොකද්ද? 100 වැඩි කිරීම 100. 100 වැඩි කිරීම 100. බෙදනවා කියන්නේ 10යි. එතන මේ බිඳුවක් කැපිලා ගියාම උපරිම පරාසය 10යි. නැත්තම් ඔයාලා ඕක හදන්න මොකද කරන්න ඕනේ? චලිත සමීකරණයක් දාලා පියාසර කාලය හොයාගන්න. ඊට පස්සේ තිරසරස් සමාන u කී දානවා. ඒ මොනවත් නැහැ මේකේ. මේක විවේදනය කරගන්න. මේ කතා මොනවත් නැහැ. අර ඔයාලා උපරිම විතරයි මේ කිව්වේ. උපරිම තිරස් පරාසය හොයාගන්න ඕන නම් ප්‍රක්ෂේපණ ප්‍රවේගය දන්නා නම් උපරිම කියන්නේ කෝණේ 45යි. 45යි නම් තිරස් පරාසනේ u වර්ගයට g. මොන වස්තුවක් ප්‍රක්ෂේපණය කරගෙන ඉතන්නකෝ 60කින් 60කින් ප්‍රක්ෂේපණය කරා උපරිම තිරස් පරාසය. එන මොකක්ද දෙන්නේ? R සමාන u වර්ගයට g. එහෙනම් 60යි 60 බෙදනවා 10යි. මේ බිඳුව කැපුණාම 360යි මීටර. ඔන්න ප්‍රක්ෂිප්තය ගැන මතක තියාගන්න උපරිම තිරස් පරාසය ලැබෙන අංශක 45ක් ඕනකින් උපරිම තිරස් පරාසය ඕනේ නම් ඔයාලට හොයාගන්න මොකද කරන්න ඕනේ? කෙලින්ම කරන්න තියෙන ඔයාලට u වර්ගය බෙදන්න g වලින්. හරි ප්‍රවේගයේ වර්ගය 10න් බෙදුවාම එන්නේ උපරිම තිරස් පරාසය. ඕන තරම් ගණන් තියෙනවා. ඔයාලා බලන්න උපරිම තිරස් පරාසය ගණන් වල ක්‍රමයෙන් දාලා හදලා බලන්න. කෙලින්ම ප්‍රවේගය ගන්න විභේදන සම්මතිය මොනවත් ගන්න ප්‍රවේගය ගන්න. උපරිම කියවගම 45. උපරිම පරාසය ලැබෙන්නේ 45ක කෝණේ. ඒතර ඔයාලා පොඩ්ඩක් මේක බලන්න. ඔන්න උපරිම තිරස් පරාසය හොයාගන්න පුළුවන් ඔය විදියට. මම ඔයාලට ඊට පස්සේ කියලා දෙනවා ඊළඟට තිරස් පරාසය වෙන කෙටි ක්‍රමය. මේ උපරිම එකනේ. උපරිම එක කියන්නේ u වර්ගයට g. ඕනම එක තිරස් පරාසය වෙන කෙටි ක්‍රමයකුත් තියෙනවා. හරි? මේවා පොඩ්ඩක් බලන්න. හරි මේ වගේ ඕන තරම් ෆිසික්ස් වල බහුලව තියෙනවා කෙටි ක්‍රම. මම ඉගෙන ගන්න නැතුව පොත් පිරෙන්න සමීකරණ ලියලා ගණන් හදලා කවදාතර MCQ එක 50 කොට දාගන්න බෑ. මේකේ උදව්වක් ගන්න අනිත් අයට ෂෙයා කරගන්න මේක ළමයිට කියන්න පොඩ්ඩක් බලලා මේක නොමිලේ කරන කාන්නේ චුට්ටක් බලලා ඔයාලා ඔලු හදාගන්න. ළමයෙක් පාස් වුණොත් තැනකට ගියොත් නේද? උහක වෙන්න එපා. ළමයි වුණාම ළමයි කියලා අනිත් අයට කියලා පොඩ්ඩක් ෂෙයා කරලා මෙහෙම කිව්වා. ඔයාලා ඉගෙන ගන්න. හරි? අවශ්‍යතාවක් තිබ්බොත් මගේ නම්බර් එක පහළ ලින්ක් එකේ ඇති කෝල් එකක් දාලා ප්‍රශ්නක් තිබ්බොත් මම අහගන්න.